මම ඔයාලටද කියලා දෙන්න යන්නේ ගොඩක් අය දන්න දෙයක්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් ගැන. මේක නොදැන වැඩ කරන්න ගොඩක් අමාරුයි. වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා වගේ මේක හැම වෙලේම ඕන වෙනවා. දැන් සමහර අය මේක දන්නේ නැහැ කියලා කියපු නිසා මම මේක කියලා දෙන්න හිතුවේ. එක IDM එකක් ඉන්ස්ටෝල් කරලා සමහර ලාවට අපි රිමූව් කරාට පස්සේ අපිට ඉන්ස්ටෝල් කරගන්න කොහොමවත් ගොඩක් අමාරුයි. ක්‍රැක් එක මම ඒකට කියලා දෙන්න යන්නේ මේක පරණ version එකක් වුණත් මේ 5.1.7 කිසිම කරදරයක් නැතුව ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඕන වෙලාවක පැච් එක වැඩ කරනවා. මම ඒක දාගන්න විදිහට ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම මේ setup එක ඔයාලට මම link එක මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දෙන්නම්. මුලින්ම මේ setup එක ඩබල් ක්ලික් කරලා ඒක දාගන්න ඕනේ. ඊට පස්සේ finish button එක දුන්නාම එයාලා මේ වගේ දෙයක් එන්න ඉඩ තියෙන ඕපන් වෙන්න එන්න එක එක්සිට් කරන්න ඕනේ. ඔයාලා මුලින්ම මෙතනින් එක්සිට් කරලා මෙතන පැච් එකක් තියෙනවා. මේ පැච් එක මෙන්න එක්සෙට් කරලා මේ පැච් කියන එක ක්ලික් කරපුවම ඔයාලට පේනවා පැචින් ඩන් කියලා වැටලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් දැන් ඔයාලගේ IDM එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. අය දවස් 15ක එක්සිට් වෙන්නේ සදාහකට මේක වැඩ කරනවා මේ IDM එක. දැන් ඔයාලට පුළුවන් YouTube එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒකත් ඔයාලට කියලා දෙන්න. මුලින්ම ඔයාලගේ browser එක ඕපන් කරගෙන මේ විදිහට YouTube එකට ගියාම මෙතන තියෙන වීඩියෝස් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. මේක දැන් ප්ලේ වෙද්දී ඔයාලට පෙනේ download this video කියලා එකක් එනවා. මෙන්න මේකේ ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේකෙන් මොනවා හරි වැදගත් දෙයක් දැනගන්න ලැබුණා නම් මට කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලන ඉන්නවා.